ආයිබෝවන් සාධන YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙතෙක් subscribe කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රවි චන්ද්‍ර ශනි යෝගය සම්බන්ධව. මේ රවි චන්ද්‍ර දෙදෙනාට සෙනසුරු එකතු වුනහම ඒ පුද්ගලයාගේ ජීවිතේ ගලේ ගැහුවත් මරන්නට බැරි ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි මේ රවි චන්ද්‍ර නීච වුණොත් පොඩි කාලේ මව් කුසේදී මේ දරුවා විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉපදිලා ලාමා කාලයේදී කියන්නේ අවුරුද්දක වගේ කාලය තුල තමන්ගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එහෙම නොමරුණොත් මේ දරුවා දීර්ඝායුෂ සම්පන්නිය ලබනවා. මෙවැන්නෝ කිසිවකට බය වෙන්නේ නැහැ. කිසිවෙකු ගණන් ගන්නේ නැහැ. තමන්ගේ ඉලක්කය හඹා යන පෙරදුනත් පරදින්නේ නැති අය හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. පසු කාලයේදී ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනවා. ඕනෑම අභියෝගයක් කෙසේ හෝ ජය ගැනීමට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ අය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැහැ. සඳු අවපක්ෂයේ නම් දෙමාපියන්ගෙන් වෙන්වීම දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මවුට බොහෝ දුක් විඳීමට සිදු වෙනවා. මේ චන්ද්‍ර ශනි නීච වූ විට තමාගේ ජීවිතය කුඩා කාලයේම මරණයටපත් වෙන්න පුළුවන්. යම් හේකින් ඒ தත්ත්වය උදා නුනොත් දීර්ඝායුෂ ලබන්න වාසනාව ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් රවි නීච නම් චන්ද්‍රයා නීච නම් මන්ද බුද්ධික ඔටිසම් වගේ දරුවෝ, ඒ වගේම බෙල්ලෙන් උඩ රෝග තත්ත්ව, අංගපසංග අඩු බව වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේවා හඳුනා ගත්තොත් ඊළඟ භවයේවත් යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමට මේ අය වෙනුවෙන් ඔටිසම් වගේ දරුවෝ ඉන්නවනම් මේ අය වෙනුවෙන් විශේෂයෙන්ම එවැනි දරුවන්ට තමන්ට හැකි පමණින් යම් යම් උදව් උපකාර කරමින් පින් කටයුතු වල යෙදෙන්න ඕන. විශේෂයෙන්ම සංඝ සභාව වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් මහා සංඝ රත්නය වෙනුවෙන් දාම් පින් කරමින් පන්සල් හදන්න, ඒ වගේම ආලෝක පූජා කරමින් ඔවුන්ට නිතරම මේ පින අනුමෝදන් කිරීමෙන් ඊළඟ භවය සාර්ථක කරගන්න පුළුවන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්න අතර වෙන්නම්. තෙරුවන්